ඔබත් මමත් අපි හැමදෙනාම මේ නීතිගරුක රටක ජීවත් වෙන නීතිගරුක වැසියෝ. ඉතින් අපි හැමදෙනාටම නීතිය පිළිබඳ මූලික දැනුමක් තිබීම අත්‍යවශ්‍යයි. ඉතින් ඒ නිසා ඔයාලා හැමදෙනාටම නීතිය ගැන මූලික දැනුමක් ලබා දෙන්න මම මේ අවස්ථාවේ ආරාධනා කරනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ සහාය කතිකාචාර්ය නිපුන් ආකාශ් දිනේන්ද්‍ර මහතාට ඔබත් අප සැමදෙනාම වෙනුවෙන් නීතිය පිළිබඳ මූලික දැනුමක් ලබා දෙන්න. නංගි මාව පේනවද ඇහෙනවද? ඔව්. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. මුලින්ම මට මේ අවස්ථාව ලබා දුන්නට ප්‍රභාෂර සොයිරටත් ඉමාශනංගිටත් බෙහෙවින්ම ස්තුතියි. මම වැඩි වෙලාවක් ගන්නෙ නැහැ මොකද ඔයාලටත් පැය වෙනවා සහ හෙට සමහර විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු පටන් ගන්නවා. ඒ නිසා මම මුලින්ම ඇයි නීතිය කියන විෂය මම තෝරගත්තේ සහ නීතියයි අපිට වැදගත් වෙන්නේ සහ මම කොහොමද බුදුදහම සහ නීතිය කියන මේ දෙක සමපාත කරගෙන මගේ ටාගට්ස් achievements කොහොමද achieve කරගන්න මම බුදුදහමත් නීතියත් යොදාගත්තේ කියන කාරණාව සරලව පැහැදිලි කරන්න. මම උසස් පෙළ කලා විෂය ධාරාවෙන් තමයි පුත්තලම් දිස්ත්‍රික්කේ නියෝජනය කළ කොළඹ විශ්වවිද්‍යාලයට එන්න නීති පීඨයට. එතකොට නීති පීඨය තුල මම අවුරුදු 4ක් මම නීතිය හැදෑරුවා. එතකොට නීතිය හදාරලා මගේ විශ්වවිද්‍යාලයට එළඹීමට පෙර මට නීතිය කියන කාරණාව ගැන සමාජයෙන් නංගි මාව ඇහෙනවද? ඔව් එහෙනම්. හරි. සෝයි පොඩි කනෙක්ෂන් එකක් ගියා. එතකොට නීතිය කියන දේ ඇයි මම තෝරගත්තේ කියන කාරණාවට ආවොත් සමාජයේ පැත්තෙන් ගත්තොත් මගේ ගෙදර අය මගේ අවට අය කිව්වේ නීතිඥවරයෙක් කියන කාරණාවට වඩා යම් දෙයක් සමාජයට වෙන්න ඕන කියන කාරණාව. එතකොට ඒක මම එක පැත්තකින් වෙනස් කරන්න තමයි මම මේ වෘත්තිය තෝරගත්තේ. මොකද නීතිඥවරයෙක්ට ලංකාව වගේ රටක් තුල යම් ධනාත්මක ආකල්පයකට වඩා ඍණාත්මක ආකල්පයක් තමයි නීතිඥවරයෙක්ට තියෙන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙන කළ යුතු වෙළඳාම් කළ යුතු රැකියා අතර නීති වෘත්තිය කියන එක ඉතා ඉහළින් තියෙන වෘත්තියක්. ඒ වගේම තමයි මම පොඩි කාලේ ඉඳන් මගේ ආසාව තිබුණේ ගුරුවරයෙක් වෙන්න. ඒ නිසා තමයි නීති පීඨයට ඇවිල්ලා එතන මට පුළුවන් උපරිමයෙන් මගේ අධ්‍යයන කටයුතු සිදු කරලා ගුරුවරයෙක් විදිහට කතිකාචාර්යවරයෙක් විදිහට මගේ ගමන ආරම්භ කරන්නේ. නීතිඥවරයා කියන භූමිකාව යම් පැත්තකින් තියලා මොකද මේක මගේ ආසාව මගේ ඉලක්කය අරමුණ වුණු නිසා. ඊළඟ කාරණාව දැන් මෙතන ඉන්නවනේ කීප දෙනෙක්ම මං අහන්න කැමති ඇයි
ඔයාලා හිතන විදිහට මොකක්ද නීතිය කියන්නේ? සරලව කිව්වොත් මොකක්ද නීතිය කියන්නේ? ඉමාෂා උත්තරයක් දෙන්න බලන්න. ඉමාෂානේ ලෝ ෆැකල්ටියෙන් මම උත්තර දාන්න කෙනෙක් ඉන්නේ. හරි. අපි සරලවම නීතිය කියලා නිශ්චිත නිර්වචනයක් දකින්න අපිට නිශ්චිත නිර්වචනයක් නැහැ. හැබැයි සාමාන්‍යයෙන් නීතිය කියලා අපි කතා කරන්නේ සාමාන්‍ය අර්ථයෙන් ගත්තාම අපේ මිනිස්සුන්ගේ බාහිර හැසිරීම පාලනය කරන ප්‍රධාන මෙවලම. එතකොට අපි දන්නවා අපේ රටේ නීතිය ගත්තාම මේ අපේ රටේ නීති පද්ධතිය හැදිලා තියෙන්නේ සරලවම දේශීය නීති වලට අමතර ඉංග්‍රීසි නීතිය සහ රෝම ලන්දේසි නීතිය කියන නීති වර්ග දෙකෙන්. එතකොට හරියට හරි මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනවා. එතකොට දේශීය නීතිය විදියට අපි ගත්තාම දේශීය නීතිය තුළ අපි කතා කරනවා උඩරට නීතිය සහ ඒ වගේම ප්‍රදේශවලය සහ තේසවලම නීතිය කියලා අපි ඉගෙන ගන්නවා උතුරු ප්‍රදේශය සහ මඩ කලපුව ඔය වගේ ප්‍රදේශ ආශ්‍රය කරගෙන ඒ කියන්නේ විශේෂයෙන් උතුරු පළාත තේසවලම නීතිය. එතකොට මේ නීති වලට අමතරව වර්තමානයේ වෙති ක්‍රියාත්මක වෙන්නේ විශේෂයෙන් සාමාන්‍ය නීතිය සහ සාමාන්‍ය නීතියෙන් ඔබට ගිහිල්ලා විශේෂයෙන් උඩරට නීතිය විවාහ වගේ කටයුතු සිදු කරද්දී ආවාහ විවාහ සහ සමහර අවස්ථාවලදී දීපල බෙදා හැරීම සහ බාරකාරත්වය ගැන කතා කරද්දී සහ මුස්ලිම් නීතිය. ඔන්න කියන නීති පද්ධතිය තමයි අපේ රටේ නිර්මාණය වෙලා තියෙන්නේ. හැබැයි අපේ රටේ විවිධ නීති පද්ධතියක් දකින්න ලැබුණට මේ හැම නීතියම යටත් වෙනවා අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. එතකොට රටක මුදුන් මල්කඩ විදියට හඳුනගන්නේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. එතකොට අපි අද 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ තමයි පාලනය වෙන්නේ. එතකොට මෙතන නංගි කෙනෙක් දාලා තිබ්බා අපේ රටේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ නීතිය මගින් කියලා. හරියටම හරි. අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගත්තාම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක්. එතකොට මේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය තුලින් තමයි අපේ රටේ අයිතිවාසිකම් කියන කාණ්ඩය ආරක්ෂා කරන්නේ. මීට අමතරව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකට සීමා වෙන්නේ නැති අපේ මානව හිමිකම් කියලා කොටසක් තියෙනවා. එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් මොකක්ද මේ මූලික අයිතිවාසිකම් සහ මානව අයිතිවාසිකම් අතර වෙනස කියලා. මූලික අයිතිවාසිකම් කියන්නේ ඒ රටින් රටට ඒ රටේ මූලික නීතිය මගින් ස්ථාපිත කරන අයිතිවාසිකම්. එතකොට අපේ රටේ නම් නීතිය ඉදිරියේ සමානාත්මතාව තියෙනවා, භාෂණයේ නිදහස තියෙනවා, සමාගමේ නිදහස තියෙනවා. එතකොට වද හිංසා වලින් ආරක්ෂා වෙන්න නිදහස තියෙනවා. මේවා තමයි මූලික අයිතිවාසිකම්. හැබැයි මානව අයිතිවාසිකම් කියන්නේ මිනිස්සෙක් විදිහට මේ ලෝකයට ඉපදෙන්නේ මානවයා කියන කාණ්ඩය නිසාවෙන්ම අපිට ඇතිවෙන අයිතිවාසිකම්. එතකොට අපිට ජීවත් වෙන්න තියෙන අයිතිවාසිකම සහ විශේෂයෙන් වර්තමානයේ වෙති කතා බහට ලක් වෙන පරිසරයට තියෙන අයිතිවාසිකම සහ අධ්‍යාපනයට තියෙන අයිතිවාසිකම. දැන් මේවා අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ ප්‍රකාශිතව සඳහන් කරලා නැතත් මේවා අපේ රටේ සංශෝධනය විය යුතු තැන්. එතකොට ඔයාලා වගේ මේ වගේ කියන්නේ සංවිධාන හරහා අතිශය කතිකාවතකට ලක් විය යුතු මාතෘකා මේවා ඉස්සරහට. නීති ශිෂ්‍යයින් නොවුවත් මේවා සමාජයේ කියන අධ්‍යාපනය කියන කාරණාව අපි හැමෝම ඉගෙන ගන්න දෙයක්. හැබැයි අදටත් අධ්‍යාපනයට තියෙන අයිතිවාසිකම අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ මූලික අයිතිවාසිකමක් විදියට හඳුනගන්නේ නැහැ. සහ ජීවත් වෙන්න තියෙන අයිතිවාසිකම
දැන් ඉන්දියාව වගේ රටවල් තුල ජීවත් වෙන්න මිනිස්සෙක්ට ජීවත් වෙන්න තියෙන අයිතිවාසිකම් මූලික මිනිස් අයිතිවාසිකම්. හැබැයි අපේ රටේ මොන පාලන තන්ත්‍රය ආවත් අපේ රටේ ජීවත් වෙන්න තියෙන අයිතිවාසිකම් තාමත් අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරලා නැහැ. වක්‍රාකාරයෙන් මේක අර්ථ නිරූපණය කරනවා අධිකරණය. හැබැයි මේක ප්‍රකාශිතව සඳහන් කළා නැහැ. මම යෝජනා කරනවා ඉදිරියේ ඔයාලා සංවිධානය කරන වැඩසටහන් තුල මේවත් කතිකාවතකට ලක් කරන්න. මොකද මේවා බුදුදහමත් එක්ක ගොඩාක් අපිට කතා කරන්න පුළුවන්. මොකද මිනිස්සෙගේ ජීවිතයක් නසන්න හැකියාව තියෙනවා. එතකොට ඒක අපරාධමය වරදක් කරන්න කලින් අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල මේක ස්ථාපිත කළ යුතු නැද්ද කියන කාරණාව. ඒ වගේම මිනිස්සෙක්ට අධ්‍යාපනය ලබන්න තියෙනවා. අපි දන්නවා අපේ රටේ අවුරුදු 18 කියන වයස බෙන්ච්මාර්ක් එකක් තිබ්බත් අපේ රටේ අවුරුදු 18ට අඩු ළමයි. ගොඩක් අධ්‍යාපනය කියන කාරණාවෙන් පරිබාහිරව වෙනත් වෙළඳාම් වල වෘත්තියන් වල යෙදෙන ඔවුන්ගේ එදා වේල හම්බ කරගන්න, සමහරට අම්මා තාත්තා පෝෂණය කරන්න, තමන්ගේ පවුලේ සමාජිකයෝ පෝෂණය කරන්න. එතකොට මේ වගේ කාරණා තුල හැමතිස්සෙම අපේ අයිතිවාසිකම් ගැටෙනවා. එතකොට නීතිය මගින් කරන්නේ මේ අයිතිවාසිකම් ගැටෙන එක සමබර කරන්න, තුලනය කරන්න. එක පැත්තකින් අර අධ්‍යාපනයට තියෙන අයිතිවාසිකම. හැබැයි අනිත් පැත්තෙන් ඒ ළමයාට ඒ පවුලේ ජීවනෝපාය, ඒ අම්මා තාත්තට ජීවත් වෙන්න තියෙන අයිතිවාසිකම. සමහර විට අධ්‍යාපනයට යොමු වුණොත් ඒ දරුවන්ට කණ්ඩ නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔවුන්ගේ පවුලේ සුභසිද්ධියට යම් බලපෑමක් වෙන්න පුළුවන්. එතකොට මේ කියන කාරණත් එක්ක අපි නීතිය කියන දේ ගැන කතා කරද්දී අපිට නිගමනයකට එළඹෙන්න පුළුවන් නීතිය කියන්නේ හැමදෑම එක තැන පල් වෙවි තියෙන කාරණාවක් නෙවෙයි. ඊළඟ එක තමයි අපේ නීතිය. ගත්තාම මේ නීතිය හැමතිස්සෙම ආගමත් එක්ක සමපාත වෙනවද කියන කාරණාව ගැනත් අපි සෙල්ලා බලන්න ඕනේ. එතකොට අපේ රටේ ආගමික සංස්කෘතික පැත්තෙන් ගත්තාම ගොඩක් අපි අපේ සංස්කෘතියට අපේ ආගමට බද්ධ වෙච්ච රටක්. එතකොට අපි දකිනවා සමහර රටවල් තියෙනවා යුරෝපානු රටවල් අද නිරාගමික කියන මතවාදයේ ඉන්න. හැබැයි අපි තාමත් අර ගමයි පන්සලයි වැවයි දහගැබයි කහසිවුරයි කෙතෙයි කියන සංකල්පත් එක්ක පොඩි කාලේ ඉඳන් අපේ දහම් පාසල පන්සලත් එක්ක හැදි දෙඩි වෙලා අපේ අම්මලා තාත්තලා මේ සංස්කෘතිය ආගම කියන එක ගොඩක් හොඳට ගොඩක් ළඟින් ආශ්‍රය කරන සංකල්ප. එතකොට දැන් අපේ නීතිය කියන කාරණාව ගත්තාම නීතිය තුල වර්තමානයේ වෙද්දි කතා කරන මාතෘකා තමයි ගබ්සාව, සමලිංගිකත්වය සහ ඔයාලා අහලා ඇති යුතනේසියාව කියලා සංකල්පයක් තියෙන සුඛ මරණය කියන කාරණාව. ඒ කියන්නේ මිනිස්සෙක්ට තව දුරටත් ජීවත් වෙන්න ඒ කියන්නේ සුව කළ නොහැකි යම් රෝගී තත්වයක් ඇති වෙලා තියෙද්දි ඒ මිනිස්සයාට මරණයට පත්වෙන්න යම් බෙහෙතකින් හරි නැත්නම් ඔහු විසින්ම හරි යම් සියදිවි නසා ගැනීමක් සිදු කිරීම සමහර රටවල් තුල නීත්‍යානුකූල තත්ත්වයට පත් වෙලා තියෙනවා. එතකොට ඒ කියන්නේ වෛද්‍යවරුන් හෝ වේවා නැත්නම් ඔවුන්ගේ පවුලේ සමාජිකින්ගේ අවසරය මත එවැනි පුද්ගලයෙකුට අර සැපවත් මරණයක් තව දුරටත් දුක් විඳ විඳ ඉන්නවට වඩා ඔහුට සුඛ මරණයක් සැපවත් මරණයක් ලබා දෙන එක හොඳයි කියන කාරණාවට නීත්‍යානුකූල කරලා තියෙනවා. ඔයාලට හොයලා බලන්න පුළුවන් නෙදර්ලන්තේ, ජපානේ, බෙල්ජියම් වගේ රටවල් තුල. හැබැයි අපේ රටේ ඔක ගත්තාම අපේ රටේ ගොඩක් බුදුදහමත් එක්ක තියෙන නිසා ගබ්සාව අපේ රටේ නීතියෙන් තහනම් දණ්ඩ නීති සංග්‍රහයට අනුව. සමලිංගිකත්වය කියන එක අපේ රටේ අස්වාභාවික ක්‍රියාවක් විදියට දණ්ඩ නීති සංග්‍රහය තුළ අර්ථ නිරූපණය කළ තියෙනවා. හැබැයි ඒක යම් අපැහැදිලිතාවක් තියෙනවා. හැබැයි අපේ රටේ අධිකරණය තුලින් ඒ කියන්නේ මෑත කාලීන නඩු තීන්දුව හරහා අපි දකිනවා ස්ත්‍රී පුරුෂ සමාජභාවයට එහා ගිහිල්ලා සමලිංගිකයින්ගේ අයිතිවාසිකනුත් ආරක්ෂා විය යුතු බවට යම් නඩු තීන්දුව තුළ සඳහන් කරලා තියෙනවා. සුඛ මරණය වගේ කාරණා ගත්තාම සුඛ මරණය බුදුදහම පැත්තෙන් ගත්තොත් ප්‍රාණඝාතයක් කියලා එක පැත්තකින් තර්ක කරන්න පුළුවන්. හැබැයි
ඔයාලා වක්කලී සූත්‍රය වගේ සූත්‍ර අහලා තියෙද්දි ඔයාලට ඇහුවනම් ඔයාලට යම් අදහසක් ඇති වක්කලී තෙරුන් කියන්නේ යම් රෝගාබාධ තත්වයකට හිටපු තෙරුන් වහන්සේ නමක්. එතකොට මේ වක්කලී තෙරුන් වහන්සේ තමන්ගේ පංචස්කන්ධය කියන කාරණාව ගැන අනිත්‍ය මෙනෙහි කරලා අන්තිමට උන්වහන්සේ අපවත් වෙන්නේ සියදි විනාශාගෙන. එතකොට මේ සම්බන්ධයෙන් ඒ කාලේ හිටපු භික්ෂූන් වහන්සේලා අතර විවාදයක් යනවා, වාද විවාදයක්. එක භික්ෂූන් වහන්සේලා පිරිසක් කියනවා උන්වහන්සේ තවදුරටත් දුක් විඳිය යුතු නැහැ මේකේ. අනිත් භික්ෂුන් වහන්සේලා කියනවා නැහැ මේක ඔවුන්ගේ ප්‍රාණය තමන්ගේ ප්‍රාණය කියන එක නැසීම කියන එක පාප කර්මයක් අකුසල කර්මයක් කියන කාරණාව. එතකොට මේවා අද වෙද්දී වඩාත් අතිශය කතිකාවතකට භාජනය වෙන කාරණා. එතකොට ඔයාලට දැනගන්න තියෙන කාරණාව තමයි සමාජයේ මොන වෘත්තියක හිටියත් වෛද්‍යවරයෙක් වුණත් ඉංජිනේරුවෙක් වුණත් ගුරුවරයෙක් වුණත් මොන වෘත්තියක වුණත් හිඟන්නෙක් ඉඳන් ඒ කියන්නේ දිලිඳු පුද්ගලයෙක් ඉඳන් උසස් පුද්ගලයෙක් වුණත් මේ හැම කෙනෙක්ටම නීතිය කියන දේ අදාළයි. කොහොමද අදාළ වෙන්නේ? මිනිස්සෙගේ උත්පත්ති ඉඳන් මිනිස්සෙගේ මරණය දක්වා නීතිය අදාළ වෙනවා. මිනිස්සෙගේ උපත ලියාපදිංචි කරන්නේ අපේ රටේ නීතියකට අනුව. එතකොට සෑම මිනිස්සෙක්ම නීතියකට යටත් වෙනවා. ඊට පස්සේ මිනිස්සු විවාහ වෙද්දී විවාහ ලියාපදිංචි කරනවා. එතකොට එතනත් නීතියක් තියෙනවා. ඊට පස්සේ මිනිස්සයා අවසානයේ තමන්ගේ ජීවිතයෙන් සමුගatti මරණය ලියාපදිංචි කරනවා. එතකොට එතනත් තියෙන නීතිය. එතකොට ඕනෑම කාරණාවකදී නීතිය කියන එක අදාළයි. ඊළඟ කාරණාව තමයි සමාජයේ සමහර අයට ප්‍රශ්නයක් තියෙනවා අපි අධිකරණයක් ඉදිරියකට පෙනී ඉඳලා අධිකරණයක් ඉදිරියට පෙනී යන්න නීතිඥවරයෙක්ම අවශ්‍යද කියන කාරණාව. අපේ සිවිල් නඩු විධාන සංග්‍රහය කියනවා නීතිඥවරයෙකුම අවශ්‍ය නැහැ. අධිකරණයක් ඉදිරියේ පෙනී සිටින්න තමන්ට තනිව නඩුවක් තමන්ගේ ආයාචනයක් තමන්ගේ ඉල්ලීමක් අධිකරණයක් ඉදිරියේ ගිහිලා ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි එතන අර ප්‍රායෝගික ගැටලුව තමයි තමන් තනිව අධිකරණයේ පෙනී සිටීම තුළ තමන්ට නීතිමය දැනුම කොතරම් දුරට තියෙනවද? නීතිය හදාරා තියෙන කෙනෙක්ට ඒක යම් තරමක ඒ ගැටලුවට විසඳුමක් සොයා ගන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය මිනිස්සෙක් අධිකරණයක් ඉදිරියට ගිහිල්ලා එතනදී තමන්ට තමන් වෙනුවෙන් පෙනී සිටින්න තමන්ට කොච්චර නීතිමය දැනුමක් තියෙනවද කියන එක ප්‍රශ්න සහගතයි. ඒ නිසායි අපි හැමතිස්සෙම නීතිඥවරයෙකුගේ සහාය ලබාගෙන අපි අපේ අධිකරණයක් ඉදිරියේ පෙනී සිටින්නේ. ඒ වගේම තමයි අපේ විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තාම මේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නීතියට එහා ගිහිල්ලා අපි දැන් මේ අවුරුදු 4ක අධ්‍යයන කටයුතු සිදු කරද්දී මගේ ප්‍රායෝගික ඒ කියන්නේ මගේ අත්දැකීම අනුව සාමාන්‍යයෙන් බුදුදහම තුළ කතා වෙන ගොඩක් දේවල් ප්‍රායෝගිකව අපිට අත්හදා බලන්න පුළුවන් එකම තැන තමයි විශ්වවිද්‍යාලය. බුදුදහම තුළ කියනවා කොහොමද අපි මුදල් පාලනය කරන්නේ? කොහොමද අපි අර චරංචේනාදිගච්ඡේය කියලා කතා කරන්නේ ගාථාව තුළ. යම් කොටසක් අපි යෙදමට තියාගන්නවා, යම් කොටසක් අපි භාවිතා කරනවා. අපි විශ්වවිද්‍යාල තුළ අපි ඒ කාරණාව දකිනවා. ඊට එහා ගිහිල්ලා අපි අදිෂ්ඨානය, උත්තානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසාමකාරිනෝ ඒ කාරණා අපි ප්‍රායෝගිකව අත්විඳිනවා. අපේ අසයින්මන්ට්ස් එක, අපේ එක්සෑම් එක සමහර වෙලාවට අපිට මේක අත්හැරලා යන්න හිතෙනවා. හැබැයි කොහොම හරි කට්ට ගාගෙන අන්තිමට කොන්වොකේෂන් එකේ ස්ටේජ් එකට ගිහිල්ලා තමන් උපාධිදරේ කියන කාරණාවට එනකම් අපිට දරා ගැනීමේ ශක්තිය මට පුද්ගලිකව ඒක මට හම්බුනේ මම බුදුදහම බුද්ධ දර්ශනය ආශ්‍රය කරපු නිසා. ඒ වගේම අපේ යාළුවෝ ගත්තාම බුදුදහම තුළ කතා කරනවා යාළුවෝ කොහොමද Tamanට මට්ටමේ නැත්නම් Tamanට වඩා උසස් මිනිස්සෙක් යාළුවෙක් Tamanට සොයාගත නොහැකි නම් තනිව සිටීම වාසය කිරීම සුදුසුයි කියලා. ඔය කාරණාව අතිශය ප්‍රායෝගිකයි අපේ විශ්වවිද්‍යාලය තුළ. ෆස්ට් ඉයර් එකට එද්දී අපි දකිනවා අර
මිදි පොකුරක් වගේ කියන ඕන තරම් යාළුවෝ ඉන්නවා. හැබැයි සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් ෆයිනල් ඉයර් එකට යද්දී ඔතනින් අන්තිමට මිදි ගෙඩියයි දෙකයි අපි අතර ඉතුරු වෙන්නේ. අර අපේ කියලා අපේ හොඳ යාළුවෝ කියන ගොඩේ ඉතුරු වෙන කෝ දෙතුන් දෙනයි. මේ අතේ ඇඟිලි ගානට තරම්. එතකොට ඒ කියන කාරණාවත් එක්ක අපි මේ බුදුදහම ඇයි මේ වගේ වැඩසටහන් සංවිධානය කළ යුත්තේ? ඇයි අපි බෞද්ධ දර්ශනය අනිත් ආගම් වලට වඩා සුවිශේෂ වෙන්නේ කියන කාරණා එක බලද්දී අපේ ජීවිතේ අපි සමාජයේ ගැටෙන්නේ අපි පවුලෙන් එළියට ආපු දවසේක. මොකද අපි පවුල තුල ඉන්නකම් අපිට අම්මා තාත්තා කන්න දුන්නා. අපිට අවශ්‍ය දේවල් ටික අපිට ළඟට ලැබුණා. හැබැයි අපි විශ්වවිද්‍යාලයට ආපු දවසේ ඉඳන් අපි ජීවත් වෙන්නේ බාහිර පරිසරයක. අපි හැමතිස්සෙම සමාජයත් එක්ක ගැටෙනවා. මේ කාරණාත් එක්ක අපිට එක පැත්තකින් නීතිය කියන කාරණාව දැනගෙන සිටීම අත්‍යවශ්‍ය කාරණාවක්. අනිත් පැත්තෙන් අපි කොහොමද ඒ අභියෝග ජය ගන්නේ? එතකොට අපිට අපේ සිහිය කොහොමද අපි පාලනය කරගන්නේ? අපි ඉවසන්න පුරුදු වෙන්න ඕන කොහොමද? අපි හොඳ මිනිස්සෙක් නරක මිනිස්සෙක් කියලා කොහොමද බෙදාගෙන වෙන් කරගන්නේ? ඔය කියන කාරණා වැදගත් වෙන්නේ බුදුදහම කියන බෞද්ධ දර්ශනය කියන කාරණාවත් එක්ක. නීතිය කියන කාරණාවෙන් ගත්තොත් ඔයාලා නීතිය අපි සාමාන්‍යයෙන් කියන්නේ නීතිය නොදැන සිටීම සමාවට කාරණාවක් නෙවෙයි කියලා. හැබැයි අපේ රටේ තියෙන දුර්වලතාවක් තමයි ගොඩක් පාලක පක්ෂයේ තියෙන දුර්වලතාවක් තමයි එවැනි කාරණාවක් මතු කරන්නට පෙර නීති අධ්‍යාපනය කියන එක නීති පීඨයට සීමා නොකර සෑම විශ්වවිද්‍යාලයක් තුලින්ම සෑම පාසල් පද්ධතියක් තුලින්ම ඇති කළ යුතු කාරණාවක්. එතකොට ඔබත් මමත් අපි හැමදෙනාම නීතිය පිළිබඳ මූලික දැනුමක් ලබාගෙන සිටීම අත්‍යවශ්‍යයි. මේ වගේ පැය භාගයකට පැයකට වගේ නෙවෙයි. ඒක ගැන හොඳ හසල දැනුමක් අපිට විශ්වවිද්‍යාලය තුලින්ම ලැබෙන්න ඕන. එතකොට ඒ සම්බන්ධයෙන් අපි කතිකාවතක් ඇති කළ යුතුයි. ඉතින් මේ කාරණාව එක්ක මම ඔයාලා සියලු දෙනාටම සුබ පතනවා. ඔයාලගේ ඉදිරි ගමන සාර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න සහ බුද්ධ දර්ශනය කියන කාරණාව අපේ ලෝකේ අපේ රටේ හැමෝටම නොලැබෙන කීප පිරිසකට විතරක් ලැබෙන දායාද. එතකොට ඒකෙන් අපි උපරිම ප්‍රයෝජනෙ ලබාගෙන කුසල කර්ම කරලා අපි අපේ ජීවිතයේ මේ ආත්ම භාවයත් මතු ආත්ම භාවයත් අපි කොහොමද සාර්ථක කරගන්නේ කියන කාරණාව අපි තමත් ඉවසිලිවන්තව සහ ඒක අදිෂ්ඨානශීලීව අපි අපේ සමාජ ජීවත් වෙලා ඉන්න කාලය තුළ ඉදිරියට ගමන් කරන්න ඕන. මේ අවස්ථාව ලබා දුන්නට සියලු දෙනාට ස්තුතියි. බොහොම ස්තුතියි පුණ්‍යකාශ් මහතා. ඔබතුමාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා නීතිය පිළිබඳව වටිනා කරුණු රාශියක් අපිත් එක්ක බෙදා ගැනීම පිළිබඳව.